මොනවද පින්වත්නි දෙවියෝ ළඟ උපදින්න රන්න ඕනේ? පළවෙනි එක සච්ඡං බණී. කතා කරොත් වචනයක් ඒ වචනය සත්‍යයෙන් පුරවන්නලු. බොරුවෙන් ඈත් වෙලා ඇත්තම කතා කරන්නලු. අංක 1. 2 න කුජ්ජය. කිසිම දෙයකට හිත කුපිත කරගන්න එපාලු. කේන්ති ගස්සන්න ගොඩ දෙනෙක් බලන් ඉන්නවා අපිව. ඒගොල්ලෝ කොච්චර කේන්ති ගැසුවත් ඔබ හිතට කෝපයක්, ක්‍රෝධයක්, වෛරයක්, තරහවක් ගන්න එපාලු. 2 3 දජ්ජාප පස්මින්පි යාචිතෝ. යාචිතෝ කියන්නේ ඉල්ලන කෙනා. ඉල්ලන කෙනා ඉල්ලද්දි ටිකද තියෙන්නේ, ඒ ටිකෙනුත් ටිකක් හරි දෙන්න. නොදීන්න එපා. මේ 3 තියෙනවා නම් දිව ලෝකය ස්ථිරයි කිව්වා. ඇයි බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කළේ? දවසක් මුගලන් හාමුදුරුවෝ දිව්‍ය චාරිකාවේ වැඩියා. එක ලස්සන දිව්‍යාංගනාවක් හිටියා ශාස්ත්‍රීය දිව්‍ය විමානයක. මුගලන් හාමුදුරුවෝ මොනවා කරලාද මෙතන ඉපදුනේ? අර දිව්‍යාංගනාව ලැජ්ජාවෙන් ඇඹරෙනවා. මුගලන් හාමුදුරුවෝ ඇයි නෑ කියන්න තරම් ලොකු පිනක් නෑ කිව්වා. ඒ පාර මුගලන් හාමුදුරුවෝ හරි ඉතින් මොකද්ද කරේ කියලා කියපන්. දෙවංග